Halo lamai, කොහොමද මොකද තත්ත්වය? අලුතෙන් ඉතින් YouTube channel එක පටන් ගත්තා. අද තමයි පළවෙනි වීඩියෝ එක YouTube channel එකේ නම තනි ගමන. තනියම පටන් ගත්ත දෙයක්. ඉතින් මම වැඩ කරන්නේ ඉතාලියේ නාපෝලි ප්‍රාන්තයේ සොරෙන්තෝ කියන ගමේ. 100 කෙනෙක් බලාගන්න වයසක ඉතින් ලස්සන දොඩම් වත්තක් තියෙනවා. මට හිතුණා මගේ තනි ගමන YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක මේ දොඩම් වත්තෙන් පටන් ගන්න. පෙන්නන්න ගොඩක් දේවල් තියෙනවා. දොඩම් වත්තේ සෑහෙන දේවල් තියෙනවා. දැන් නම් මේ කාලේ මේ ඇවිල්ලා මාර්තු මාසේ. ඔව් ඉතින් මේ මාසේ ගොඩක් පළදාව නැහැ. ඔය පේනවනේ කොළ එහෙම හැහිලා තියෙනවා බිම. මම මෙතනට වැඩට ආවේ 2025 දෙසැම්බර්. දැන් මේ 2026 යන්නේ. එතකොට නම් මේ හැම ගහකම හොඳට දොඩම් තිබුණා. පේනවද? දැන් වැඩපුර තියෙන්නේ දෙහි. ඉතින් මේක මට දැනෙච්ච විදිහට මේ වත්ත පර්චස් වලින් ගත්තොත් පර්චස් 60ක 70ක විතර ලොකු වත්තක්. මම මේ පොඩ්ඩක් විස්තර කරන්නම්. පළවෙනි වීඩියෝ එක මගේ පොඩි වැරදි තියෙයි. ඉතින් ගණන් ගන්න එපා. මේ ඒරියා එක ඇවිල්ලා මේගොල්ලෝ මේ වත් අරගෙන සෑහෙන කල් ඉතින් ඒ කාලේ සීයා තරුණ කාලේ එහෙම මේ සත්තු හදලා තියෙනවා. මේ තියෙන සත්තු හදපු මඩුවක්. එතකොට මේගොල්ලෝ චීස් හදලා කරලා තියෙනවා මෙතන. අර පැත්තේ සත්තු හදලා තියෙන්නේ. මේකත් මේ කොටු කරලා තියෙන මොකක් හරි සත්තු හදපු තැනක්. ඉතින් දැන් නම් ඉතින් මේවා කෙරෙන්නේ නැහැ. මේ ගම හරි ප්‍රසිද්ධයි මේ අතින් හදන කෑම ಜಾති වලට. ජෑම් වර්ග, චීස් වර්ග. මේ පේනවද මේ මල් පිපිලා පිපිගෙන එනවා. ඉතින් දැන් අප්‍රේල් මයි කියන්නේ ඉතින් මල් මාසෙනේ. ඉතින් ගෙඩි හැදෙනවා. මේ පේනවනේ පළදාව දෙහි ඇති වෙන්න දෙහි. මේ කොටු කරලා තියෙන කොළ පාටින් මේ ග්‍රීන් වලින් ඒකත් යාලක වත්තක්. ඒ පැත්ත ස්පෙෂල්. ඒ පැත්තත් මම පෙන්නන්නම්. ඒ පැත්ත තියෙන තනිකර මේ නාරං නෙමෙයි මේකෙත් මේ මම දැන් ඇවිදින කොටස තියෙන නාරං දෙහි ජම්බෝල. ඔය මම පෙන්නපු කොටස තියෙන තනිකර මේ දොඩම් එක විතරයි. පැණි රහ දොඩම් එක. ඒක බොණ්ඩ ගන්නත් පුළුවන්, කන්න ගන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් කන්න ගන්න එකයි බොණ්ඩ ගන්න එකයි දෙකක්. ඉතින් මේ ගහත් දොඩම් ගහක් ඉතින් මල් හැදීගෙන එනවා. අපි අර පැත්තෙත් පොඩි රවුමක් දාලා බලමු. මේ මාව ඉතින් subscribe කරන්න, ඔයාලගේ අදහස් comment කරන්න, හොඳ නරක ලියන්න. මම ඉතින් මේ පැත්තේ පෙන්වන්න දේවල් තියෙනවා. මුහුද ළඟයි මට. මීටර් 300 කට දුරක් මුහුදට තියෙන්නේ. මුහුද පැත්තේ ඇවිදින්න යනවා. ඉතින් සුපර් මාකට් වලට යනවා, එළියට යනවා. මේ පැත්ත හරි ලස්සනයි. පෙන්වන්න ගොඩක් දේවල් තියෙනවා. ගොඩක් ඉතින් YouTube එක බලනවා. මමත් නොදකපු දේවල් තියෙනවා. ඒ වගේම තවත් අය නොදකපු දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් දකින්න ලේසියෙන් නෑ. සාමාන්‍ය මේ වගේ පළදාවක් දොඩම් නාරං ජම්බෝල පිරිච්ච වත්තක් බලන්න. ඉතින් අපිට නම් මම වෙරළබඩ හලාවත ප්‍රදේශේ. ඉතින් අපිට උඩහට යන්න වෙනවා. ඉතින් නූරලි පැත්තට වගේ, බණ්ඩාරල පැත්තට වගේ. ඉතින් මේ වගේ ඒවා මෙහෙනම් ඉතින් ස්වාභාවිකයි. දැන් මේක නම් ඒගොල්ලන්ගේ වත්තක්. මේ නමුත් පාරේ හිටන් මේ තියෙනවා ඇති වෙන්න හදලා. මෙන්න මේ නාරං ගෙඩිය කන්න මං හරි ආසයි. මොකද මේකේ මේ පොත්ත සටපට ගාලා ගැලෙනවා නිකන් මේ උණු කැවුම් වගේ. ඒ වගේම තමයි මේ පෙනි බේරෙනවා. කොටිම කියනවනම් මේ නාරං ගෙඩිය රස ඇවිල්ලා මේ අපේ ලංකාවේ තියෙන මේ මෙරින්ඩා බීම් එක මතකද ඔයගොල්ලන්ට? ෆැන්ටා බීම් එක, මෙරින්ඩා බීම් එක. ආන් ඒ රස තමයි මේකේ තියෙන්නේ. මේ නාරං එක ටිකක් ගණන්. දැන් මේ තියෙන දොඩම් ගහක්. මේ නාරං එක සෑහෙන මේ වෙනස් හැමදේම ටක් ගාලා පොත්ත ගැලපෙනවා. අනික ගණන් මේ පොත්ත ගැලපෙන නාරං එක ඉතාලියයි දන්නවා. lemon kakao, sorry නාරං kakao. දෙහි නම් දෙහි. මේවා කඩන්නෙත් නැහැ, කොල්ලෝ විකුණන්නෙත් නැහැ. බිම වැටලා යනවා.
මේවා ඉතින් කොටු කරලා තියෙන නිසා සත්තු වෙන්නේ නැහැ. මේ සත්තු ඉන්නවා. වල්ලූරෝ නරින්ගේ සද්දේ මහෙන් වලට. ඉතින් මේ ළඟදී තමයි මේ වත්ත සුද්ධ කරුවේ. වයසක අංකල් කෙනෙක් දාලා ටිකක් කෙලියවිලා තිබ්බේ. ඉතින් මේ තියෙන සුද්ධ කරපු මේවා තමයි ආරංචියක් තියෙනවා. ඉතින් ඊයේ පෙරේද මේ ගොඩන් වත්ත විකුණන්න යනවා කියලා. කොහොමද දන්නේ නැහැ. ඉතින් මම අහන්නේ. ඉතින් මංගේ වැඩකාරයනේ යාලා. මේ අතරත් මට තියෙන ප්‍රශ්නයක් තමයි මම දැන් මාස 3ක් මේ ගෙදර වැඩ. ගෙදර මිනිස්සුත් හරි හොඳයි, සීයත් හරි හොඳයි, සීයක දරුවෝ හැමෝම හරි හොඳයි. මගේ රස්සාවත් හරි හොඳයි. මේ ඇති වෙන්න දෙහි තියෙන. ඉතින් මේ වගේ වත්තකට අපේ කාපාලුව ගෙනාවත් ඉතින් වතපාල කළා තමයි ලංකාවේ. අපේ ඉතින් අඹ ගහක්, අඹරැල්ල ගහක් අතාරින්නේ නැහැ නේ. ඉතින් අතු වල නැගගෙන කාපු කාලයක් අපිටත් තිබ්බා. ඉතින් මං අදටත් කිව්වේ ඒකයි. මට අදටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඊදර නාරංගෙඩි පට්ට ගහයි. තව ගෙඩියක් කඩාගෙන කකා ඒ පැත්තට යනකම් මං තව පෙන්නන්න දේවල් ටිකක් තියෙනවා පෙන්නන්න. මේ මෙන්න මේ ගෙඩිය හොඳයි. තව ගෙඩියක් කඩාගමුකෝ. මම ඉතින් මෙතනට වැඩට ආපලුත නම් ඉතින් මේ උදේ ඇවිල්ලා දොඩම් ගෙඩිය හදාගෙන බීලා කරලා තමයි වැඩ පටන් ගන්න. දැන් නම් දොඩම් නරන් දැකලා ඇතිලා තියෙන්නේ. මම අර වීඩියෝ එකට හින්දා අද මේ වත්තට ආවේ. අදට තියෙන ප්‍රශ්නයක් තමයි මේගොල්ලෝ ඇයි මේ පළදාව ගන්න නැත්තේ කියලා. ඒ කියන්නේ පේන බිම වැටලා තියෙනවා. සත්තු කාලේ යන්නෙත් නෑ. ඒක එච්චරට සත්තු කරනවා මෙහෙම ඉතුරු වෙන්නේ නෑනේ. ඉතින් මම අහන්න ගියෙත් නෑ. අයියේ මේ දොඩම් වත්තක් මේල හොබි එකට කරන්නේ නැහැනේ. අනිවාර්යෙන් ව්‍යාපාරයට කරන්නේ. ඉතින් ඇයි මේවා කඩන්න නැත්තේ? ඇයි විකුණන්නේ නැත්තේ කියලා මං අහුවේ නෑ. වහල වැඩකුත් නෑ. පාට රහයි. මේ වත්ත දැන් නම් පිළිවෙල ඉස්සර මෙහෙම නෙමෙයි. පාටම රහයි. ඉතින් මම පෙන්නන්නම් මෙයාලා මේ ඉස්සර ජෑම් හදපු බඩු වගේක් තියෙනවා. ලස්සන මඩු පෙළක් තියෙනවා. මං හිතන්නේ මඩු පෙළේ වයසනෝ ගත්තොත් අවුරුදු 20ක් 30ක්වත් වෙනවා. මොකද මඩු පෙළේ කොය ගන්නට දෙන්න අවුරුදු 20ක් යනවා මගේ තියෙන දැනීම අනුව නම්. අවදාවත් අවුරුදු දෙකකින් ඔහොම හැදෙන්නේ නැහැ. මේ තියෙන්නේ එයාලා ජෑම් හදන්න ඒ කාලේ පාවිච්චි කරපු බෝතල්. ඒවත් දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඉතින් මේ වත්තට ඉදලා හැදලා තමයි පුතා එන්නේ. බල්ලෝ ස්පුරනවා එන්නේ. යාගේ ඒ වත්ත පුතාගේ මේ වත්ත දුවගේ 100 අඩින්න දරුවෝ හුන්දනේ. මේ අනිත් දෙමිනිත් පුතා දොස්තර කෙනෙක්. එයාට මේ දොඩම් වතු නැහැ. ඉතින් දොස්තර වෙලා ඉඳගෙන දොඩම් වතු බලන්න බෑනේ. ඉතින් මේ මං ඉන්නේ 100ක දුවගේ වත්ත. එහා පැත්තේ අර වෙන් කළ තිබිච්ච තමයි පුතාගේ. එයා බල්ලට කන්න දාන්න විතරක් වෙනවා ඇරෙන්න මේ වත්තට හැමෙන්නේ නැහැ. එතකොට මේ තියෙන රෙස්ටොරන්ට් එකක්. මේ රෙස්ටොරන්ට් එක මේ මම ඉන්නේ බීච් සයිඩ් එකේ ටූරිස්ට් ඒරියා එකක. හවස් කාලෙට විතරක් කරන පිට්සා ඒරියා. පිට්සා රෙස්ටොරන්ට් එකක්. මේක දැන් මේ ටිකේ හදනවා. බලමු දොර ඇරලාද කියලා ඇරලා තිබ්බොත් මම පෙන්නන්නම්. දොර ඇරලා. අපි අදුරු ටිකක් බලමු. මේ අස් කරනවා ඉතින් මේවා. මම හිතන්නේ මේ අවුරුද්ද මේක කරන්නේ නැහැ. මේ තියෙන සීත කාලෙදී රෙස්ටොරන්ට් එක කරනකොට මේ ඇතුලේ මේ ගෑස් සිලින්ඩරයක් දාන්න. ඒ දාලා අර අපේ ලංකාවේ පෙට්‍රල් මැස් කියන්නේ ඒ වගේ එකක් තියෙන එක පත්තු කරපුවාම මේකෙන් රස්රි විහිදෙනවා. මේ තියෙන පිට්සා දාන පෝරණේ දර පෝරණුවක්. මේවා මේ හදන නිසා මේ බඩු හැමතැනම ඕගලන්ට පේනවා. ඉතින් මෙතන මේ යට ටූටි මීටරයක් තියෙනවා. ඒකෙන් තමයි රස්නේ වරාගන්නේ. මේ දර වලින් පුච්චන පිට්සා තියෙන හදන රෙස්ටොරන්ට් එකක්. මේක කිචන් එක. සාමාන්‍යයෙන් මේ වගේ රෙස්ටොරන්ට් එකක් කරන්නේ මම දන්න විදිහට අත්දැකීම අනුව මේ සල්ලි හොයන්නම නෙමෙයි හොබි එක හැටියට. ඒ නිසා තමයි පොඩියට තියෙන. හැබැයි මේ වගේ රෙස්ටොරන්ට් එකකට සෙනගත් වැඩි. අනිත් එක මේ පල්ලෙහා පිට්සා වලට ඉල්ලුම වැඩි. ලොකු ඉල්ලුමක් තියෙනවා. තව දෙයක් තියෙනවා පෙන්නන්නම්. මේ ඇන්ටික් සින්ක් එකක් තියෙන්නේ. වතුර එනවා තාම ටැප් එකේ. වතුර එනවා. මේ සිමෙන්තියෙන් නෙමෙයි මේක හදලා තියෙන්නේ. කළු ගලෙන් හදලා හිල් විදලා අරගෙන තියෙන්නේ. ඉතින් ඇන්ටි පට්ට ලස්සනයි.
මෙතන තියෙන පිච්ච වැලක්. ඒකේ දළු එහෙම දාගෙන එනවා. මං හිතන්නේ මේලා අර වැල් පිච්ච ගැට පිච්ච දෙකක් තියෙනවනේ. වැල් පිච්ච එක ලංකාවේ නෑ මං හිතන්නේ. ඇති සමහර විට මං දැකලා නෑ. මේක වැල් යන්නේ. ඉතින් මල් පිපෙනවා. මම ඉතින් ටිකක් කතා කරලා ඉස්සරහට. තව ලස්සන මල් පැලයක් තියෙනවා. මම හිතන්නේ ඒකත් අවුරුදු ගාණක් වෙනවා හැදිලා තියෙන විදියට. මේ බලන්නකෝ පේනද ඔයගොල්ලන්ට මේ තියෙන ලෙමන් මේල දෙහි කියන්නේ ලෙමන් නා. ලංකාව කියන්නේ පෝච්චි දෙහි කියලා. මේ මෙතන තියෙන පොඩි පැලයක් පේනවද දන්නේ මම zoom කරලා පෙන්නන්නම්. මේ ඇවිල්ලා මේ කොත්තමල්ලි පැලයක්. ඉතින් මේ වත්තේ තියෙනවා මේ ඔය ලංකාවේ නම් කියන්නේ රෝස්මේරි කියලා, ඉතාලියේ කියන්නේ රෝස් මරිනෝ කියලා. ඔය කෑම හදද්දී මස් පුච්චද්දී පිට්සා වලට එහෙම ගන්නවා. ඒ ගස් තියෙනවා. ඒ කියන අපේ ලංකාවේ තියෙන ওই කරපිංචා. එතකොට මොනවද තව රාම්පේ ඒ වගේ තමයි ඉතින්. ලස්සන මල් පිපිලා මේ වගේ වත්තක ඉතින් අයිතිකාරයෙක් වෙන්න තියනවා කියන්නේ සල්ලි තමයි. ප්‍රශ්න කාල වෙනකොට ඉතින් වැරට කට්ටිය දැම්මලා ගෙඩි කඩනවා. අපේ ලංකාවේ ක්‍රමයටම තමයි යන්නේ. ඉතින් ගෙඩි ගන්න කට්ටිය වෙලා තෝගේ හැටියට බඩු ටික අරගෙන යනවා. ලස්සන වත්තක්. මේක තමයි මම වැඩ කරන ෆ්ලැට් එක. තට්ටු 4ක් තියෙනවා. පේනවා දන්න ඕගොල්ලන්ට මේ මුල්ල ගියාම ලිෆ්ට් එක. ලිෆ්ට් එක දැන් නම් කැඩලා තියෙන්නේ. ලිෆ්ට් එක යන්න බෑ. මං ආයෙත් පයින්. ඔය තාත්තේ. මෙතන ලස්සන මල් ගහක් තියෙනවා. මාරම පැණිරහයි. අපි මෙතන ඉස්සරහට යන්. අනිත් දොඩම් වත්තත් පෙන්වන්න බලාගෙන. මේකෙල්ල පන්න බඩු දාන්න මඩුවක්. මේක ඇවිල්ලා මේ ගෑස් සිලින්ඩරයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ මෙහි ඉතාලියේ තියෙන්නේ පොළොව යටින් යන ගෑස් ලයින් එකනේ. මේ මෙහි ගොඩක් කඳු අහු වෙන්නේ. අනිත් එක සීත කාලෙදී මේ උදේට ලිප්පවල වද්දි ගෑස් ප්‍රෙෂර් එක අඩුයි. ගෑස් බොහෝම චූටි දැල්ලක් එන්නේ. ඉතින් ඒක පාලනය කරන්න තමයි මේ සිලින්ඩර් එක තියෙන්නේ. ඒ කියන්නේ මේකට ස්ටොක් වෙනවා ගෑස්. මෙතනින් ප්‍රෙෂර් කරනවා උඩට. එහෙමයි වෙන්නේ. කීපු විදිහට මම අවුරුදු 15 ඉතාලියේ නම අවුරුදු 15ම හිටියේ මිලානෝ වල. ආපෝලියට ආවේ මම පළවෙනි වතාවට මම රස්සාවක් කරන්න. ඉතින් පළවෙනි වතාවට තමයි මම මේ සිද්ධිය දැක්කේ සහ මේ දැනගත්තේ මේ ගැන. ඉතින් මෙතන තියෙනවා ගෑස් මීටර් ටික. වතුර මීටර ක්‍රමෙම තමයි තියෙන්නේ. මේ තට්ටු 4ක් තියෙනවා මේකේ. ගෙවල් 3ක් තියෙනවා. ගෙවල් 3ට 3න් බෙදලා යන විදිහට තමයි මේ හදලා තියෙන්නේ. ඒ කියන්නේ පොළොවෙන් ගෑස් එනවා මේකට. මේකෙන් මේ බට හරහා ගෙවල් වලට යනවා. අපි අනිත් පැත්ත පොඩ්ඩක් බලන්න. මේක වහලා තියෙන්නේ මේ සත්තු රින්ගනේ ඉඳලා. මොකද මේක ඕගොල්ලන්ට ඇතුල් වෙද්දිම මේක වෙනස පේන්න ඕන. මොකද මේක ටිකක් අර ස්පෙෂල් කියලා කිව්වනේ. මේක පැණිරහ දොඩම් එක. මේ ඇවිදගෙන යන්න බැරි සයිස් තියෙන්නේ. ඔළුවේ වදින සයිස්. ගෙඩි. මං ඉන්න තැනම ඔළුවේ මේ. ඉතින් ඔය දිගටම යන්න ඕනේ නැහැ. දිගටම ගියත් ඉතින් මේ විදිහ තමයි තියෙන්නේ. තව වැඩි දුර යන්න හම්බෙන්නේ නැහැ. ලොකු බල්ලෝ දෙන්නෙක් ඉන්නවා කොඩු උඹරන්න ගන්න. එතකොට සද්ද ඇහෙන්නේ නැහැ කතා කරනවා. ඉන්න මම මේ ටික විතරක් කොහොම පෙන්නන්න. තව කෙරවලට මේ වත්ත තියෙනවා. මේ ලී ගහලා තියෙන ඔය ඉනිමග එහෙම තියෙන්නේ මේ කඩලා නැකලා කඩා ගන්න. මටත් කියලා තියෙන්නේ මොකද අපේ සීයා මේ දොඩම් වලට හරි පෙරේතයි. මේකත් එයාලගේ ගියක් තමයි. මේක තාම හදන ගමන්. මේකේ තට්ටු 3යි අපි ඉන්නේ තට්ටු 4යි. මේකත් හදන ගමන්. නමුත් මේක ගෙවල් නෙමෙයි මේ ඔය මොනවද කියන්නේ මේ ඇපාර්ට්මන්ට් කුලියට දෙන. මේ කී හිටි දේ තමත වුණා. හරි කොහොම හරි කමන්නේ. පුළුවන් ටික මං කිව්වා. YouTube channel එක පටන් ගන්න එක නම් සීනයක් වගේ.
නම් මේ වීඩියෝ ටික මම දාලා තිබ්බා TikTok එකේ. ඒක මම හිතන්නේ 50000කට වැඩිය බලලා තිබුණා දාපු සැනින්. දවස් දෙක තුනක් ඇතුළත ඒක වෛරල් ගියා. ඊට පස්සේ මම බැලුවෙත් නෑ. මට ඉතින් අර සල්ලි හොයනකොට වඩා YouTube එකේ මේ මං ආස මම දකින මේ දේ අපේ අයත් එක්ක මෙහෙම හරි මේ එක්ස්පීරියන්ස් කරලා බෙදා ගන්න. මම පෙන්නන්න යනවා ඔයගොල්ලෝ දැන් ජම්බෝල. ඉතාලියේ ජම්බෝල. ඉතාලිය කියන්නේ පොම්පේල්මෝ කියලා. මේ පේනවද? අර පෝච්චි ලෙමන් ගෙඩිය වගේම තමයි. මේවා මේ හැදිලා තියෙන එක ඉදිලා තියෙන්නේ. කන්න නම් බෑ මේවා. අපේ ලංකාවේ ජම්බෝල වගේ මේ රෝස පාට නැහැ, කහ පාට ගතියයි මේ ඇඹුල්. සහ මේ පැංගිරි ගතිය වැඩි. ගැලවිලා වතට කරන්න දෙයක් නැහැ. ඉතින් පොම්පේල්මෝ මං කාලා නැහැ. පොම්පේල්මෝ බීම එක මම බීලා තියෙනවා ඉතාලියේ. සාමාන්‍යයෙන් ඔය අරක්කු සැන්ටින් කරන්න එහෙම ජේන් වර්ග සැන්ටින් කරන්න එහෙම පොම්පේල්මෝ මේ බීම එක ගන්නවා. මේක මම යාළුවාලා ඉදිරින් ගලවලා ආවා. ගෙදරට ගෙනියන්න බෑ. ඔන්න මේ තියලා යනවා. මේ වරු ටික විසි කරන්න තියෙන්නේ. බල්ලා විසි කරලා දාන්න ඕන. පුටු සැටියෙන් පාවිච්චි කරන්න පුළුවන් තාත්තේ තියෙන විසි කරන්න කියලා කිව්වා. ඒක ඉතින් මට තමයි බාර දුන්නේ. බල්ලා කතා කරලා විසි කරන්න තියෙන්නේ. ප්‍රාදේශ සභාවට කතා කරපුවාම යාළුවා අපිට අපොයින්ට්මන්ට් එකක් දෙනවා දිනයක් වෙලාවක්. ඒ වෙලාවට එළියට දාන්නයි තියෙන්නේ. ඉතින් මම තාම කන ආහාර කෑමත් කාලා ආවේ. ඕකයි තත්ත්වය. මේ දොඩම් වත්තේ කතාව ඕකයි. මම හිතන්නේ මම ඔක්කොම ටික පෙන්නුවා. තනිගමන YouTube channel එකේ පළවෙනි වීඩියෝ එක. ඉතින් බලලා හොඳ නරක කියන්න. ඒක ඕගොල්ලන් කැමත්ත වීඩියෝ කෝල් දාලා ඕගොල්ලන්ට එක පෙන්වන්න සරසරක භාගිතුකම. මම හිතනවා මම දාන වීඩියෝ වලින් තෘප්තියක් ලබයි කියලා. තව ඉදිරියේදී මම එළියට යනවා. සුපර් මාකට් යනවා එක එක වැඩ වලට යනවා. යනකොට ඉතින් මේ වගේ වීඩියෝ කරලා දානවා. පාරේ බයිසිකල් වදිනවා. ඕක තමයි තත්ත්වය. ලිෆ්ට් එක වැඩද කියලා බලමු. ලිෆ්ට් එකේ මට යන්න හිතෙනවා මේ ලිෆ්ට් එක හිර වුණොත් ඔක්කොම ඉවරයි. වෙඩි කන්න වෙන්නේ. ලිෆ්ට් එක න වැඩ කරනවා මට වෙනවනේ උඩට යන්න බයයි. මොකද තට්ටු හතරක් යන්නත් ඕන නිකන් අර හිර වුණොත් ස්කේරම ඉවරයි. අයින්ද පඩිපෙළෙම යන්න. එහෙනම් ළමයි දැන් ඔච්චරයි. විනාඩි 17ක 20ක විතර පොඩි වීඩියෝ ක්ලිප් එකක්. මගේ පළවෙනි වීඩියෝ එක. ඊගාට ඉතින් එළියට යන ඒවා, පොළේ යන ඒවා, මම මගේ රස්සාව කරන විදිය, මම ගෙවල් සුද්ධ කරන විදිය. ඒ වගේ දේවල් ඉතින් මම වීඩියෝ කරලා දාන්නම්. ඔයගොල්ලෝ බලලා රස විඳින්න ගන්න කියලා හිතනවා. මේ චුට්ටක් පෙන්නගෙන මයන්කෝ. මෙතනට ආපේගේ මේ බෝගන් ඉලා වෙලා තිබුණේ මම එනකොට හොඳට පිරලා තිබුණේ දැන් කපලා තියෙන්නේ. දැන් කොළ හැදි මේ කාලේ කොළ හැදෙනවා. තව ඉස්සරහට කොළ ඇති වෙලා මල් ටිකක් ඒ දම්පාට මලක් එන්නේ. මේ රෝද දෙකත් ඔය අපේ ලංකාවේ තියෙන සෙක්කුව ඒ වගේ තමයි. මේ කාලේ වීනෝ කියන වයින් හදන්න, ඔලිව් තෙල් හදන්න ඒ අත්‍යවශ්‍ය කලමන ටික තලා ගන්න මේවා තමයි ගල් රෝල පාවිච්චි කරුවේ. ඒ කියන්නේ සත්තු බූරුවන්ගේ පිටට ඔයගොල්ලෝ දැකලා තිබේ මේ සෙක්කුව ගොඩක් අය සෙක්කුව අහලා තිබ්බට සමහර සෙක්කුව දැකලා නැහැ. මම සෙක්කුව දැකලා තියෙනවා. ඒ සෙක්කුවෙන් වැඩ ගත්තා වගේ තමයි මේක. මෙතන තියෙන තියලගේ ස්ටෝරුවක්. දැන් නම් ඒක අහලා තියෙන්නේ. යන්න බෑ. අවුරුදු ගාණක් පරණ මේ බිල්ඩින් එකක් මේක. මෙතනින් උඩ තමයි ඉන්නේ. හරියන මම දැන් උඩට නගිනවා. මගේ රෙස්ට් ටයිම් එකේ මම වීඩියෝ එක කරේ. ඊගාවට එනම් ආයේ තව වීඩියෝ එකකින් අපි හම්බෙමු. මේ තියෙන මගේ හාලි ඩේවිඩ්සන් එක. මේක තමයි මම එළියට යන්නේ කරන්නේ. අපි මේකේ එළියට යන වීඩියෝ හැරමේ ගමු. එහෙනම් ළමයි ඊගා වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, හොඳ නරක කියන්න. මම මේ දකින කරන හැමදේම මම වීඩියෝ කරලා ඔයගොල්ලන්ට බලා ගන්න. ඔයගොල්ලෝ එක ෂෙයා කරගන්න මම YouTube එකට දානවා. එහෙනම් ළමයි ජය වේවා.